මම මේ කියන වචන ගැන වැරදි පුතාලා අර්ථකථනයක ඉන්න එපා. සමා වෙන්න. දෙමව්පියන්ගේ වැරද්ද නිසා දරුවන් කාලකන්ණි වෙනවා පුතේ. සහ දරුවන්ගේ වැරද්ද නිසා දෙමව්පියෝ කාලකන්ණි වෙනවා. අපේ ලංකාවේ පවුල් කීයක් තියෙනවද දෙමව්පියන්ගේ වැරදීම් නිසා ළමයිව කාලකන්ණි වෙලා සහ තමන් ළමයින්ගේ ජීවිතේ කාලකන්ණි වෙච්ච නිසා. ඒ වගේම තමයි ළමයින්ගේ වැරදි අඩුපාඩුකම් සහ කාලකන්ණි බව නිසා දෙමව්පියෝ අන්තස්සරණ දුක් විඳින දෙමව්පියෝ කොච්චර ඉන්නවද? ඒව පුතාලා තේරුම් අරගන්න. තමන්ගේ අම්මා තාත්තටවත් පුතාලව කාලකන්ණි කර තත්ත්වයකටපත් වෙන්න එපා. එයාලගේ වැරදින් නම් එයාලාට හානියක් වෙන්නේ. ඒකට අපි පරි නෑනේ පුතේ. හැබැයි අපේ වැරදින් නම් අපේ අම්මා තාත්තා දුක් විඳින්නේ අපේ වැරද්ද. ඊළඟට අනිත් පැත්තත් ඕක කියන්න ඕන. දෙමව්පියන්ගේ වැරද්දෙන් ළමයි දුක් විඳිනවා නම් ඒක විශාල වශයෙන් දෙමව්පියන්ගේ වැරද්ද. පුතාලා ඒ තත්ත්වයකටපත් වෙන්න එපා පුතේ. දැන් පුතාලා මෙතන වැඩ කරන්නේ නැතුණාම අම්මලා තාත්තලා දුක් විඳිනවා. ඒ ගැන හිතේ සමහරකට පුතාලට කියන්නෙත් නැහැ. ඒ දුකක් පුතේ. පුතාලා වෙනුවෙන් ඒතකොට ඒව හෙන පව්. තේරුම් ගන්න. ඒව හෙන පව් වැඩ.